I think only college first video කරගෙනවා. I think මේ වීඩියෝ ඔයගොල්ලන්ට බලා ගන්න අපේ second pediatric appointment එකේ මොනවද උනේ කියලා. ඉතින් බොහොම කාර්යබහුල මාසයක් තමයි ගත වුනේ. ඉතින් අපි බලමු මොනවද මේකේ වෙන්නේ කියලා. ඉතින් මේ තමයි අපේ දෙවැනි පීඩියට්‍රික් අපොයින්ට්මන්ට් එක. අපේ අවසාන වසර ඒ කියන්නේ මහාචාර්ය එකකේ අධ්‍යයන කටයුතු වලට කලින් තියෙන දෙවැනි පීඩියට්‍රික් අපොයින්ට්මන්ට් එක තමයි මේක. ඉතින් මේ තමයි අපේ පීඩියට්‍රික් වෝඩ් එක. හරි ඉතින් ඔන්න ඉතින් අද කැෂුවල්ටි දවසක්. ඉතින් අපි කැෂුවල්ටි ඉවරලා දැන් ආයේ හොස්ටල් යන්න තමයි හදන්නේ. ඉතින් හැමදාම කැෂුවල්ටි දවසට අපේ ෆැකල්ටි බස් එක තියෙනවා අපිට නැවත හොස්ටල් යන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් රෑ 10 වගේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. හැමෝම ඉතින් බාරටම වැඩ. ඉතින් මේ පීඩියට්‍රික් අපොයින්ට්මන්ට් එකේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අපොයින්ට්මන්ට් එක අවසානයේදී අපි පාටි එකක් දෙනවා. ඒ පාටි එක දෙන අවස්ථාවේදී අපි කාඩ් දෙනවා මේ අපිට උගන්වපු HY ලක්කලාට රිජිස්ටර්ලා සහ මේ කන්සල්ටන්ට්ස්ලා. ඉතින් මෙයා තමයි කාඩ් එක ඩිසයින් කරේ. හරි ඉතින් ඔන්න අද අපේ පීඩියට්‍රික් අපොයින්ට්මන්ට් එකේ අවසාන දවස. ඉතින් අපි බලමු මොනවද කියලා. තේගෙන්න ගියා හරි. ඉතින් මේ තමයි අපේ කන්සල්ටන්ට් පීඩියට්‍රිෂියන් උදේදි සිල්වා සර්. ඉතින් අතරම මෙතුමා බොහොම දක්ෂ සර් කෙනෙක්. ඉතින් මෙතුමා සමග කරන වෝඩ් රවුන්ඩ් එක අපිට ඇත්තටම හරිම සිනහවෙන් පිරුණු වෝඩ් රවුන්ඩ් එක. ඇත්තටම අපි විෂය කාරණාවලට අමතරව බොහෝ දේවල් ඒ වෝඩ් රවුන්ඩ් එකේදී ඉගෙන ගත්තා. ඉතින් මේ තමයි ඇත්තනම සතුටුදායකම අවස්ථාව. මොකද අපොයින්ට්මන්ට් එක ඉවරලා අපි පොත් සයින් කරගන්න අවස්ථාව තමයි තියෙන්නේ. ඉතින් ඔන්නම තමයි මේ සතුට සිනා පිරුණු අපොයින්ට්මන්ට් එක ගත වුණේ. ඇත්තනම මේක අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත අපොයින්ට්මන්ට් එක. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකක් අදට ගිහින් එන්න.